සුබ දවසක් ඔයාලා හැමෝටම. අද දවස් වල ලස්සන දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අදත් වෙනද වගේම උදේ නැගිටලා බබාගේ කිරි බෝතල්ලේ දැන් බබාට කෑම දෙන හින්දා කෑම වාජන ඔක්කොම මම මුලින්ම උදේම හොදගන්නවා. අද ටිකක් අසනීප දවසක් පේනවනේ මගේ මොහොන අද ටිකක් මට අසනීපෙන් ඉන්නේ. ඒත් ඉතින් එහෙම කියලා බැහැනේ අපි උයා ගන්නවා උදේ. අද මම උදේම උයාගත්තා. මොකද උදේ කෑම ටත් එක්කම තමයි මම උදේටම උයාගන්නේ. උදේටයි දවල්ටයි දෙකටම එකට තමයි අද උයාගත්තේ. ඉතින් අද එහෙම වැඩි දෙයක් කරන්න බැරි හින්දා මොකද අසනීපෙන් ඉන්නේ. ඉතින් උදේ කෑම ඉක්මනට ගන්නත් ඕන හින්දා මම අද උදේට පරිප්පුයි බතුයි චිකන් තමයි අද හදන්නේ. උදෙන්ම කෑම හොයාගත්තාම අපිට උදේට මේ යන වියදමත් ඉතුරු වෙන. එතකොට උදේට බත් ගන්නත් පුළුවන්. මොකද බත් කෑවම අතර පාම්බරිස් කනට වඩා බත් කන එක ගොඩක් හොඳයි නේ උදේට. ඒකින්ද බබාටත් කන්න පුළුවන්. මම ඒකෙන් තමයි ගොඩක්ම හැමදාම උදෙන්ම උයාගන්නේ කෑම. කෑම ටික නම් දැන් හදාගෙන ඉවරයි. දැන් බබාට කවලා දැන් එයාව දැන් හේදුවා. අද උදේ නම වහින නිසා මේ නෑව්වේ නෑ ඇඟ හේදුව ඒකින්ද. දැන් බබාව නිදි කරන්න තමයි හදන්නේ. ඇඟ හේදුවට පස්සේ මම කොහොමද මේ වෙලාවට නිදි කරවනවා බබාව. මේ වෙලාවට නිදි කරාම එයා පැයක් දෙකක් තුනක් වගේ ටිකක් නිදිය ගන්නවා ටිකක් වෙලා. ඉතින් මම නිදි කරාට පස්සේ මම රෙදි හොදන්නත් ඕනේ. එයාව නිදි කරාට පස්සේ තමයි අනිත් වැඩ ටික මම පටන් ගන්නෙ. රෙදි ටික හොදන්න ඕන. ඊට පස්සේ එළිය මොනවා හරි තිබ්බොත් මිදුලතු ගන්න ඕන. ඒ දේවල් කරන්න ඊට කලින් මෙන්න මේ ඔයිල් එක මම අද ගා ගන්නවා. මොකද දවස් 3ක් විතර නෑවේ නෑ අසනීප හින්දා මේ ඔයිල් එක ගාලා පැයක් විතර තියන්න ඕන. ඊට පස්සේ තමයි නාගන්නේ. ඉතින් පැයක් රෙදි ටික හොදලා ඉවරනකොට කොහොමද පැයක් විතර යනවා. ඒකින්දා රෙදි ටික හොදලා ඔක්කොම කරලි වුණාම තමයි මේ නා ගන්න ඕන. මේ තියන්නේ රෑ කෑම එක. රෑ කෑම එකත් ඉතින් රොටි විතරයි හැදුවේ. අනිත් ඒ උදේ හදපු හින්දා. ඉතින් මේ සේරම වැඩ කරන්න චූටි බබා නම් ඇහැරිලා ඉන්නේ. යා ප්ලේ පෙන් එකට දාන්නේ. මට ප්ලේ පෙන් එක තියෙන හින්දා ගොඩාක් ලේසියි. මොකද බබාගේ ආරක්ෂාවටත් හොඳයි. අද දවස් බබාලා දෙන්නත් එක්ක ওই විදිහට තමයි ගෙවුනේ. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට.